තව ටර්ම් ටෙස්ට් ලියන්න. මම අන්තිමට ඉස්කෝලේ ගියා. ටර්ම් ටෙස්ට් ලියන එක හරි වැදගත්. සාමාන්‍යයෙන් ක්ලාසස් වල ලියනවා පේපර් එකක් වගේ නෙවෙයි. දැන් හැමෝම බයිනව නේද නිකන් ඔයගොල්ලෝගේ 2000න් පස්සේ මොඩියෝ කියලා. හරි. දැන් මූ ඇත්තට මේ විභාගෙත් ඉවරලා තමයි මට Facebook එකට රික්වෙස්ට් එකක් දාලා ඇඩ් උනේ. එතකොට තමයි මම දැක්කේ මෙයා ලියන ඒවා. හරි. උට ටිකක් අසාමාන්‍ය විදිහේ එළිය දේශපාලන ආරේමයේ ගැන දැනුමක් තියෙන කොල්ලෙක්. මං හිතුවෙත් නෑ ඒ වගේම ඔයගොල්ලෝගේ වයසේ ඉන්නවා කියලා. ටිකක් අසාමාන්‍යයි ඒක. හරි. මාත්‍ය වශයෙන් කරා ඊට පස්සේ මටත් හිතා ගන්න බෑ එච්චර එකක් තියාගෙන අනිත් එක එයාගේ දැන් ප්ලෑන් එකක් වෙනස්. සහ එයාට වෙච්ච වැරද්දකුත් තියෙනවා. ඒකත් කියන්නකො. හැමෝටම ආයුබෝවන්. දේශපිසගෙන් අවසරයි. මම දිස්ත්‍රික් 96 අයිලන්ඩ් 1695. එතකොට මම මේ මෙඩිසින් සිලෙක්ට් හැබැයි මම යන්නේ සයන්ස්. ඒ මගේ ඩ්‍රීම් එකේ තියෙන පැත්තෙන් ගිහින්දා. එතකොට කතා කරොත් බයෝ ගැන කිව්වොත් දැන් මගේ අයිලන්ඩ් දිස්ත්‍රික් රෑන්ක් අඩු වෙන්නේ 96 නේ. ඒකට මම දන්න ප්‍රධානම හේතුව තමයි මම ඒකෙන් පටන් ගන්නම්. ප්‍රධානම හේතුව තමයි මගේ අකුරු පැහැදිලි නෑ. එතකොට අකුරු පැහැදිලි නැති හින්දා තමයි ඒක එහෙම අඩු වෙලා තියෙන්නේ. හැබැයි මේ මට බයෝ වලට ඒකක් ගන්න පුළුවන් වුණේ මගේ MCQ හොඳට තිබ්බ හින්දා. MCQ 47ක් තිබ්බා. පොඩි මිස්ටේක් දෙකක් වෙලා තිබ්බා. ඒ ටිකත් හරි ගියා නම් තිබ්බා කරන්න දෙන්නේ නැහැ දැන්. කොහොම හරි මේ එතනදී කියනවා නම් එතන මේ දැන් ඔයාලා අතරත් ඇතිනේ අකුරු පැහැදිලි නැති අය ඕන තරම් ඇතිනේ. කොල්ලෝ නම් කොහොමද ඇතිනේ. එතකොට මේ ඔයාලට කරන්න තියෙන මේන්ලි වැඩේ තමයි දැන් මම දැක්ක සර් දීලා තිනවා පේපර්ස් දීලා තිනවා. එතකොට සර් ඔතන ෆෝකස් කරලා ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ මේ ඔයාලට ඔය දැන් ඕක MCQ ටිකක් තියෙනවා. සර් නිතරම කියන දේ MCQ වලට වඩා ස්ට්‍රක්චර්ඩ් එසේ වලටයි ෆෝකස් දෙන්න කියලා. එතකොට එතනදී ඔයාලා ස්ට්‍රක්චර්ඩ් එසේ වලට හරියටම ලියන්න ෆෝකස් දෙන්න try එක දෙන්න. ඒ කියන්නේ එතන අර තියෙනවානේ පොයින්ට්ස් හරියට දෙන්න සර් රින්දල් ලකුණු හැම දෙනවා. එතකොට පොඩ්ඩක් ඒ වගේ සැලකිල්ලක් දක්වන්න ඒ වගේ පොයින්ට්ස් කොහමද මේ බලන්න කියන එක ගැන. අන්න එහෙම පොයින්ට් වලට සැලකිල්ල දක්වලා ඒ ටික කොහොම හරි හරියට කරගන්න පුළුවන් නම් ඔයාලට එතන හැදෙනවා හොඳ නොලෙජ් එකක්. ඒ නොලෙජ් එක ගන්න පුළුවන් MCQ කරන්න. එතකොට අර එතන හැදෙන ඒ අර ෆවුන්ඩේෂන් එකක් අතන මේ ස්ට්‍රක්චර්ඩ් එසේ වලින් හදාගන්න පුළුවන් මේන්ලි. ඒක මේ හදාගන්න පුළුවන්. අන්නේ මේ එතනින් හැදෙන මේ ඔයාගේ නොලෙජ් එක ඔයාට හොඳ බයෝ දැනුමක් එනවා. අන්නේ බයෝ දැනුම පාවිච්චි කළා තමයි ඔයාට MCQ ලියන්න පුළුවන් වෙන්නේ. සර් නිතරම කියනවා ඉතින් අර MCQ 1000ක් කරාට වැඩක් නැහැ. මේ මොනවාද පේපර් එකට එන්නේ 1001 වෙනි MCQ එකනේ. අපි කරපු MCQ වලට වඩා වෙනස් යන්නේ. එතකොට අපි පුළුවන් තරම් ફોකස් කරන්න ඕනේ අපේ තියරි ටික හදාගන්න. බයෝ වල නම් විශේෂයෙන්ම තියරි ටික හදාගන්න. පුළුවන් තරම් MCQ වලට ටාගට් එක දෙන්න. මොකද MCQ වල අකුරු බලපන්නේ නැහනේ. එතකොට හරියට මේ MCQ වලට එතන මේ අර හරිම තියරි පොයින්ට් එක මේවා කරගන්න. එතකොට තව එකක් තමයි MCQ කරනකොට මම කරේ මේ මොනවද පේපර් එකේ මුලින් MCQ ගහලා ඊට පස්සේ කොටු කොලේට ගිය එක. එහෙම කරන අය ඇති. ඒ අයට දැන් එකපාර මාරු කරන්න අමාරුයිනේ. මොකක් හරි විදිහකට ඔයාලට සෙට් වෙච්ච විදිහ එකනේ. එතකොට සමහර විට සිද්ධ වෙන්න පුළුවන් ඔයාලා තින් මගේ ඇරීම්. මට ෆිසික්ස් වල එක MCQ දෙකකට විතර එහෙම වුණා. ඒ කියන්නේ ඔයාලා පේපර් එක ගාන හරියට හදලා කොටු කොලේට ගේනකොට කොටු කොලේදී මාරු වෙලා තියෙන්න පුළුවන්. බයෝ වලත් එන්න පුළුවන්. ඔයාලා අතන ගහන එකට වඩා වෙනස් එකක් මෙතන ගහලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක පට්ට අවාසි. මොකද MCQ එකක් කියන ලොකු මේකක් අනික ඔයා එතන ටයිම් එක දීලා හදලා හරියට හදපු MCQ එක මේ කොටු කොලේට ගේනකොට වැරදෙනවා කියන්නේ ඒක පට්ටම අවුල් වගේ වෙනවා ඊට පස්සේ. මේ අනේ හින්දා එතනත් පොඩි සැලකිල්ලක් දක්වන්න මේ MCQ ටික ගහද්දි මේ පුළුවන් තරම් අර මේ එකක් තමයි මේ ඔය මාක් කරද්දි එක්ක රවුන්ඩ් කරලා මාක් කරන්න මොකද හොඳට පේන විදිහට මාක් කරන්න. එහෙම නැත්නම් පැටලෙන්න පුළුවන්. නිකන් හිතන්න ඔයාට 10 වෙනි MCQ එක 9 මාරු වෙලා එතනින් පහළ තියෙන ඔක්කොම මේ මාරුනොත් කොයි වගේ ප්‍රශ්නයක් එනවද කියලා. අන්න ඒ හින්දා මේ එතන අර කොටු කොලේ කපද්දි හොඳ සැලකිල්ලක් දක්වන්න කොහොමද ඒක හරියට කරන්න කියන එක. මොකද ඒක හරි වැදගත් මේ පේපර් එක වෙලාවේදී. ඊට පස්සේ තව කාරණාවක් කියනවා නම් බයෝ වලටම වැදගත් එකක් තව ටර්ම් ටෙස්ට් ලියන්න. මොකද මම අන්තිමට ඉස්කෝලේ ගියා. එතකොට ටර්ම් ටෙස්ට් ලියන එක හරි වැදගත්. මේ ඔයාලට මේ අර සාමාන්‍යයෙන් ක්ලාසස් වල ලියන පේපර් එකක් වගේ නෙවෙයි ටර්ම් ටෙස්ට් එකකදී ලියන පේපර්ස් එකක් ටිකක්. ඒත් මම හැමදාම කියනවා ටර්ම් ටෙස්ට් ලියන්න කියලා. සරුත් නිතරම කියන එකක්. අර ආසන්නව ඔයාලට විභාගයට ආසන්න අත්දැකීමක් ගන්න පුළුවන් එකකින් ඊළඟට මේ ඔයාලට බලන්න පුළුවන් මේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියන එක. කියන්නේ ෆස්ට් ටර්ම් ටෙස්ට් එකට වඩා ඊළඟට ඔයාලට තර්ඩ් ටර්ම් ටෙස්ට් එක වගේ ලියුවම ඔයාලට දැන් අවසානයේ විභාගේ ළඟ. එතකොට ඔයාලට පේනවා එතන වැරදුනේ මොනවද කියන එක. ඉස්කෝලේ ටීචර්ස්ලාත් එක්ක කතා කරන්න මොනවද වැරදුනේ කියලා. ඒතකොට ටීචර්ස්ලා කියයි මේ ටික වැරදුනේ කියලා. ඒතකොට ඔයාලට අර ටයිම් පීරියඩ් එකේ තියෙනවා ඔයාලට යන්නේ වැරදිච්ච ටිකට ෆෝකස් කරන්න. එතකොට මේ වැදගත්ම එක ක්ලාස් කට් කරන්න එපා. විශේෂ සිදුවීමක් කරන්න ක්ලාස් කට් කරන්න එපා. මොකද මේ හරිම වැදගත් ක්ලාස් එකට එන එක. මට මතකයි අපි ඔය මේ සයන්ස් ඩේ ආරම්භ අපි ඉස්කෝලේ වලත් තිබ්බනේ. ඒතකොට ඒ වගේ මම ඇනවුන්සින් කරේ. ඒතකොට මායි තව මගේ යාළුවෙක් හිටියා. අපි ඔක්කොම එකමාරනකොට
ස්කෝල ඉවෙන්ට් එක සාමාන්‍ය කොහොම හරි ඉවර වෙනවා. ඊට පස්සේ තියෙනවා ආතල්ලෙම තියෙනවා එක එක කතා බහ කරන ඒවා අරයට මෙයාට කතා කරන ඒවා ඔක්කොම තියෙන වෙලාව අපි එකමාරට එනවා කොහොම හරි ක්ලාස් එකට. එකමාර බැරුණොත් ක්ලාස් එක දෙකමාරට තිබ්බේ දෙක වෙනකොට හරි ස්කෝලෙන් එනවා. පික්නික් දාගෙන හරි අපි පික්නික් දාගෙන නැත්නම් ආවේ දවස්වල කියන්නේ එන්න විදියක් නැහැ මේ මොනවද ටයිම් එකම දින්නේ. එතකොට අපි පික්නික් දාගෙන මායි නෙතුමුයි අපි කට්ටිය මේ වෙන ක්ලාස් එකට ආවා මේ ටයිම් එක කොහොම හරි එන්න ඕනි හින්දා. ඒ හින්දා ඔයාලත් මේ ක්ලාස් කට් කරන්න හදන්න එපා. පේපර් ක්ලාස් එක කොහොමත් කට් කරන්න හදන්න එපා. මොකද මෙතනදී පේපර් ක්ලාස් එකේදී ඔයාලට දැන් හැමෝම ඇවිල්ලා ඉන්නේ. එතකොට මෙතනදී ඔයාලට හැදෙනවා හොඳ මේ ෆවුන්ඩේෂන් එක කොහොමද ප්‍රශ්න කරන්නේ කියන එක. සර් මාක් කරනකොට කියනවානේ මේ වල රින ලකුණු හම්බෙන්නේ මේක මෙහෙම්ම ලියන්න ඕනි. අන්න ඒව එහෙම හරි වැදගත්. මොකද ඔයාලට අපි තනියෙන් පේපරයක් කරනවා කියන එකෙන් අපිට ඒ ෆීලිං එක ගන්න බෑ. ඒ කියන්නේ අර මේකට මෙච්චරක් අඩු වෙනවද මේකට මෙච්චරක් අඩු වෙනවද කියන එක ගන්න අපිට තනියෙන් පේපරයක් කරලා බෑ. එතකොට ඒක ගන්න නම් අපි අර පේපර් එකක් මේ ක්ලාස් එක කරලා සර්ත් එක ඩිස්කස් කරලා අර ඒක තියෙන්න ඕනේ. එතකොට තමයි බයෝ වල විශේෂයෙන්ම අන්නේ මේක හදාගන්න පුළුවන් වෙන්නේ. පුළුවන් තරම් ෂෝට් නෝට් වගේ දේවල් හදාගන්න try එකක් දෙන්න. මොකද ඒක හරි වැදගත්. ඔයාට අර මේ නිතර ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ දවස්වල හදුම් ෂෝට් නෝට් වල මම PDF තියාගත්තා. මොකද එහෙම ඔයාලට පුළුවන් නම් ඒ වගේ අලුත් ටෙක්නොලොජියක් තියෙනවානේ. දැන් AI තාක්ෂණය අරන් මේවා තියෙනවා. AI තාක්ෂණය එහෙම පාවිච්චි කරලා ඔයාලට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඒ වගේ අර හැමදේම හොඳ මේ පාවිච්චි කරන්න පුළුවන් දේවල් පාවිච්චි කරන්න. ඒක හරි වැදගත්. ඔයාලට වෙනම ප්‍රශ්න එහෙමත් හදාගන්න පුළුවන්, ඩිස්කස් කරන්න පුළුවන් ප්‍රශ්න වල තියෙන දේවල්. ඒවා එහෙම හරි වැදගත් පොයින්ට්. තව කතා කරොත් බයොලොජි ගැන ඔයාලගේ දැන් පේපර්ස් හම්බෙලා තියෙනවා. එතකොට ඔය පේපර්ස් එකම එකතු කරලා තියාගන්න. මොකද ඕක හරි වැදගත් අවසාන කාලෙදී. ඒ කියන්නේ මේ දැන් සර් අවසානට කරනවා පේපර්ස් දෙකක්. ඒ කියන්නේ 12 වසරේ ප්‍රශ්න ටික වෙනමයි 13 වසරේ ප්‍රශ්න ටික වෙනමයි. එතකොට මේ පේපර්ස් දෙකක් අන්නේ පේපර්ස් දෙක කරනකොට ඔයා ඊට කලින් සතිය වල පාඩම් කරන්න ඕනේ. දැන් ඒ කියන්නේ මේ දැන් විභාගෙ ළඟයි. ඒ ළඟ වෙනකොට තමයි සර් උත් කරන්නේ. එතකොට ඔයාලා කලින් සතිවල තියෙන මේ සම්පූර්ණ 12 වසරම පාඩම් කරලා තමයි මේ පේපර් එක ලියන්න වෙන්නේ. බොරුවට ලියලා වැඩක් නැහැ නේ. බොරුවට ඇවිල්ලා වාඩිලා ඉඳලා වැඩක් නැහැ නේ. ඉතින් පාඩම් කරලා ලියන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවට ඔය කරපු පේපර්ස් හරිම ප්‍රයෝජනවත්. මොකද ඒ වගේ තියෙන ප්‍රශ්න ස්ට්‍රක්චර් එක පේනවා. ඔයාට වැරදිච්ච තැන් පේනවා. අන්න ඒ ටික එහෙම ඔයාට ටාගට් කරලා පාඩම් කරන්න පුළුවන්. ඒක හරි වැදගත්. මේ ඔයාට අර පේපර් එක හොඳට කරන්න. ඊට පස්සේ සර් දෙනවා 12 වසර පේපර් එක 13 වසර පේපර් එක ඊට පස්සේ දෙනවා. පේපර්ස් දෙකම කරාට පස්සේ ඔයාට හොඳ කොන්ෆිඩන්ට් එකක් එනවා. ඊළඟට මේ බයෝ පේපර් එක ගිහිලා ලියන්න. කලින් දවසෙත් ඔයාට බලා ගන්න සර් ගෙසින් එහෙම දෙයි. එතකොට ඒ ටික බලාගන්න. ඊට අමතරව ගෙසින් විතරක් බලන් යන්න එපා. මේ මොනවාද අනිත් ඔයාලා දන්න තියරි පොයින්ට් හැම එකම බලාගෙන යන්න. ඒක හරි වැදගත්. ඔයාලා මේක ප්‍රෙෂර් වෙන්න එපා. පුළුවන් තරම් මේ ෆන් එකෙත් ඉන්න. ඒ කියන්නේ මේක ඒ ලෙවල් කියලා මැරෙන්න හදන්නත් එපා. ඒ කියන්නේ ඔයා එහෙම වුණොත් වෙන ප්‍රශ්න වෙනවා. ડિප්‍රෙෂන් වගේ වෙනම ලෙඩ එහෙම හැදෙන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේ කරන වැඩෙත් එක්ක මේ මොනවාද අනිත් සාමාන්‍ය ජීවිතයේ දේවල් සම්බර කරගෙන එහෙම කරගෙන යන්නේ. ඒක හරි මේ ඒකත් ඕනි ජීවිතේට ෆිල්ම් බලන්න ෆිල්ම් බලන්න එහෙම අවුලක් නැහැ. ඒ කියන්නේ ගොඩක් බලන්න එපා. මේ බැලුවට කමක් නැහැ. අන්න එහෙම මේ අපි මේ සමබරව මේක කරන් යන්න ඕනි. එහෙම කරවුවොත් ඔයාලටත් සාර්ථක විදියට එළවලු සමත් වෙලා රෑන්ක් එකක් දාගන්න පුළුවන් වෙයි කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුබ දවසක්. කැපවෙන දරුවන්ට අපවෙන බයෝ පන්තිය බයෝලොජි දේශප්‍රිය සෙනවිරත්න නම්බර් 0 මහනුවර ලියාපදිංචිය සඳහා 071 978 48 08